දිනක් දාන්නේ නැහැ. ගියා කඩේට 130ක් අතේ තියාගෙන අර පොඩි නූඩල්ස් පැකට් එකක් ගේන්න. කඩේට යනකොට වතා දාන්නේ තියෙන එක්කෙනා කඩේ ඇතුලේ. මගෙන් අව හාමුදුරනේ මොනවාද? දැන් මම නූඩල්ස් පැකට් එකක් කියලා ඉල්ලුවොතින් අර මිනිහයාට වේදනාවක් ඇති වෙනවා. ඇයි? අද වතා දාන්නේ නැති වුණානේ මගේ අතින්. ඒ නිසානේ හාමුදුරුව මට පේන්නවත් දන්නේ නැහැ මේක ඉල්ලුවේ කියලා වෛරයකුත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මගෙන් මොනවාද හාමුදුරුවන්ට ඔක්කොටම කලින් බඩු දෙනෝනේ මට. දැන් ගන්න දෙයක් නැහැ යකඩ යන ගෙනියන්නද? මං කව මට මේ ෆෝන් කාඩ් එකක් දෙන්න කියලා. ෆෝන් එකට කාඩ් එකක් ගත්තා. එච්චරයි. කඩේට නොගින් හිටියනම් ඒ 100ත් මට ඉතුරුයි. ඒ වගේ සැප විඳිනවා කියලා වගේ දැනෙනවා නම් එන්න මේ පැත්තට. ඇවිල්ලා බලන්න. හතරපද ගාතාවක් කටපාඩම් කරගන්න පුළුවන්ද කියලා. ඔය වයසට ගිහිල්ලා වැඩිහිටි භාවයට පත් වෙලා ඉන්න අය ළමයි කසාද බඳලා ඉවරයි නා. ගෙදරට ගෙරෙන්න තියෙන යුතුයකම් කරලා ඉවරයි නා. දාලා එන්නකෝ මේ පැත්තට. අපේ හාමුදුරනේ මහාන වෙන්න මං එනවා. බිරිඳට කියනවා උඹ හිටපන් මං යනවා මහාන වෙන්න. උඹටත් ඕන නම් උඹත් මහාන වෙයා. එන්න පුළුවන්ද? අතෑර ගන්න පුළුවන්ද ඔක? ඒක අතෑර ගන්න බැරුව ඉන්න ගමන් අපිට අතාරින විදිය කියලා දෙන්නේ නැද්ද? සමහරක් අය කියන හාමුදුරනේ හරිම අමාරුවෙන් තමයි මේ කාලේ අල්ලගෙන ඉන්නේ කිව්වා. මං මොකද්ද ඉතින් අල්ලන් ඉන්නේ? අමාරුවෙන් අල්ලන් ඉන්නු නැතෑරලා දාපන්කෝ. එච්චර අමාරුවේ මොනාටද අල්ලගෙන ඉන්නේ? ඇතෑරලා දාන්නකෝ. ජීවිතය තවම තේරුම් ගත්තද? තවම තේරුම් ගත්තද? තවම නැහැ. මේක දුකක් කියන එක තවම අවබෝධ කරගත්තද? නැහැ. ඔය පැත්තේ නම් ඕක දුකක් කියලා තේරුම් ගත්තේ නැති බුඩක් දෙනා අපිට කියනවා මේ පැත්තේ ඉන්න එක සැපයිලෝ. ඉතින් එන්නකෝ සැපයි නම් මේ පැත්තට. අර බණශාලාව තියෙන අපේ පන්සලේ 25ක් 30ක් වුණත් මහාන කරන්න පුළුවන්. පිරිවෙන් තියෙනවා ලංකාවේ පන්සල් තියෙනවා වැහිච්ච ඒවා ඕනි තරමක්. එන්නකෝ ඇවිල්ලා බලන්න. ඒ නිසා බොහොමයක් තැන්වල ඔය ඇත්තෝ දකින්න ශාසනයේ සැපය කියන දේ අපි විඳින්නේ නැහැ. අපි විඳින්නේ සැපය මොකක්ද? අපි විඳිනවා නම් එක සැපයයි විඳින්නේ ඒ තමයි මට ඕනි නම් මාස දෙකක් ලංකාවෙන් ඉතරට ගිහිල්ලා ආපහු නතර වෙලා පිටරට ඉඳලා ලංකාවට එන්න පුළුවන්. ඇයි ඒ? මං ගැන හොයන්න බලන්න කවුරුවත්ම නැහැ. එතකොට බන්සලේ හිටිය බල්ලා විතරයි. ඌ දැන් වෙන ගෙදරක පදිංචි වෙලා. ඒ කාලේ ඌ ගෙනාපු දවස්වල මට එක බයක් තිබ්බා බල්ලාට එක බයක් තිබ්බා. මට තිබිච්ච බය තමයි බල්ලා කවුරු හරි ගෙනියයිද කියලා. ඌ ලස්සනයිනේ. ලොකු හින්දා ඌට කතා කරොත් එහෙම නගින්න කියලා ඌ නගිනවා. වාහනයකට දාගෙන ගෙනියයිද කියලා මට බයක් තිබ්බා. බල්ලටත් එක බයක් තිබ්බා. ඌට තිබිච්ච බය තමයි ඌට නොදී මම මොන හරි කයිද කියලා. දැන් ඒ බයත් නෑ මට. ආරාධනාවක් තියෙනවා පිට රටක වස්වසන්ට එන්න කියලා. මාස 3ක්. මම ඒක නම් කල්පනා කරා ඒ ආරාධනාව නම් ප්‍රතික්ෂේප කරන්න වෙනවා. අනේ හාමුදුරනේ ගියොතින් සැපනේ. ඔව් ඒක ඇත්තයි. ඒ වුණාට මාස 3ක් මම නෑ කියලා කියන්නේ මම ජීවත් වෙන මව් රටට කොච්චර පාඩුවක්ද ඒක. මාස 3ක්ම බණ අහන්න නෑනේ. මාස 3ක්ම දකින්නවත් නෑනේ. ඒ නිසා මම ඒක ආවොතින් විතරක් ප්‍රතික්ෂේප කරනවා. ඒත් තව ටිකක් දුර හිතලා බලලා. ඒ වගේ ඔය ඇත්තන්ට හිතෙනවා නම් මේ පැත්ත සැපයි කියලා ඇවිල්ලා පොඩ්ඩක් බලන්න. නිකමට ඇවිල්ලා චුට්ටක් ඔළුව දාලා බලන්නකො මාසෙකට මහාන වෙලා බලන්න. මාසෙකට අපි කියනවා පළවෙනියට මහාන වෙන්න ඕනෙත් නැහැ. පන්සලට ආවට පස්සේ අපි කියනවා මෙන්න මේ ගාථා ටික කටපාඩම් කරන්න ඕනේ මහාන වෙන්න. මොනවාද? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තා ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මම්බන්තේ අනුකම්පං උපාදාය. මේ විදිහට ගාථා කීපයක්ම තියෙනවා. තචපන්ත්‍රයේ තියෙනවා කේසාලෝමා නකා දන්තෝ මේ විදිහට දෙතිස් මහා කුණපයන් සිහි කරන්ට තියෙනවා. මෙන්න මේ ටික දෙනවා කටපාඩම් කරගන්න කියලා. ඔයත් පොත හොරේ බණශාලාවෙන් තියලා මට හොරෙන් ගෙදරිනවා. ඇයි මෙව්ව කටපාඩම් කරන්න බෑ හාමුදුරනේ කියලා. එහෙමවත් පාඩම් හිටින්නේ නැති මිනිස්සු තමයි මහා සංඝරත්නයේ ජීවත් වෙන්න ඕනේ විදිය කියලා දෙන්නේ.